ඔබ 2005 වසරේ සිට 2011 වසර දක්වා මීගමු නගර සභාව නියෝජනය කරපු නාගරික මන්ත්‍රීවරයෙක් ලෙස ඒ අවුරුදු 5ක කාලය ඇතුළත නගර සභාවේ සිදුවෙන මූල්‍ය වංචා අක්‍රමිකතා සහ වෙනත් දූෂණ වගේ දේවල් වලදී දැඩි ලෙස හඬ නගපු නාගරික මන්ත්‍රීවරයෙක්. ඔබ විශ්වාස කරනවද මෙවරත් නගර සභාවට ඔබ සිටිය යුතුයි කියලා? විශේෂයෙන්ම ඔබේ දැන් ඔබ නියෝජනය කරන පක්ෂය ජනාරගල පක්ෂයෙන් නාගරික මන්ත්‍රීවරයෙක් මෙවර නගර සභාවට පිවිසිය යුතුයි කියලා මීගමු ජනතාවගේ යම් ආකාරයක මතයක් තියෙනවා. මේ සම්බන්ධව මොකක්ද ඔබේ අදහස? මම ශිරාන් ප්‍රනාන්දු මේ වෙද්දී මම මීගමු මහනගර සභාව බල ප්‍රදේශයේ පිටිපන දකුණ නැගෙනහිර කොට්ටාසයෙන් ජනාරගල සන්ධානයේ අපේක්ෂකයා වශයෙන් තරඟ වදිනවා. මම 2006 සිට 2011 දක්වා ජනතා විමුක්ති පෙරමුණේ එකම මන්ත්‍රීවරයා වශයෙන් මම මීගම මහනගර සභාව නියෝජනය කළ මන්ත්‍රීවරයා. මම මේ කාල පරිච්ඡේදය තුල නගර සභිකයෙක්ගෙන් ජනතාවට විය යුතු සේවය උපරිමයෙන් කරන්න උත්සාහගත්තු මන්ත්‍රීවරයෙක්. ජනතාවට මහනගර සභාව කියන පළාත් පාලන ආයතනය සමීප කරන්නත් ජනතාවට මහනගර සභාව තුල දැනගත යුතු කරුණු විනිවිද දැකගත යුතු කරුණු සමීප කරන්නත් උත්සාහගත්තු මන්ත්‍රීවරයෙක්. එතනදී සිද්ධ වෙච්ච වන්තා දූෂණ සහ අක්‍රමිතාවන් පිළිබඳව හඬක් නගන්න ලොකු ධෛර්යයෙන් යුතුව කටයුතු කරපු මන්ත්‍රීවරයෙක්. ඉතින් මම විශ්වාස කරනවා මට ඒ කාර්යභාරය නැවතත් මේ පවතින ක්‍රමය තුල මේ පවතින දූෂිත ක්‍රමය තුල නැවතත් ඒකම මහනගර සභාව තුල පළාත් පාලන ආයතනය තුල සිද්ධ වෙනවා නම් ඒකට තිත තබන්න ඒක නතර කරන්න හැකියාවක් ලැබේවි කියලා මට මේවර පළාත් පාලන මැතිවරණයේදී යම්කිසි අවස්ථාවක නියෝජනයක් හම්බෙනවා නම් මට ඒක ලොකු අවස්ථාවක් වේවි මහ ජනතාවට මීගමු මහනගර සභාව සමීප කරන්න සහ ඒ මහනගර සභාව තුළ වෙන කටයුතු විනිවිද භාවයකින් යුතුව ජනතාවට දැනුම් දෙන්න. ඉතින් මම හිතනවා මිනිස්සු ඒකට සාධාරණයක් ඉෂ්ට කරයි කියලා. මිනිස්සු මගේ භූමිකාව දන්නවනම් මට නැවතත් මහනගර සභාවට මාව පත් කරලා ජනතාවගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් මාව කැප කරයි කියලා මම මේ අවස්ථාවේදී මම කියනවා තමුන්වන්සලාට. මම ඇත්ත වශයෙන්ම පහුගිය කාල පරිච්ඡේදය තුල ජනතාවගෙන් පිළිබුදු වෙච්ච මිනිසුන්ගේ තිබිච්ච අපේක්ෂාවන් නියෝජනය කරන රජයක් තමයි අද තියෙන්නේ. එතකොට මේ රජයෙන් පහුගිය මාස 6ක කාල වපසරිය තුල ඒ ජනතාව ඉල්ලපු ජනතාවගේ අපේක්ෂාවන් මට හිතෙනවා තාමත් සම්පූර්ණ කරන්න බැරි වෙච්ච පරාසයක් තමයි තියෙන්නේ කියලා. මට හිතෙනවා සමහරලාට නගර සභාව තුලත් යම්කිසි පොරොන්දු ගොන්නක් මේගොල්ලෝ දුන්නත් ඒක කරන්න පුළුවන් වේවිද කියලා. මට හිතෙනවා තාම මීගමුවේ තියෙන පරිසර ප්‍රශ්න පිළිබඳව මේගොල්ලන්ට තාමත් කලපුව පිළිබඳව ඇහැක් තාන්න පුළුවන් කමක් වෙලා නැහැ. ඒතකොට මීගමුවේ බීච් පාක් වගේ නගර සභාවට ලොකු ධනෝ උපායන මාර්ග තාමත් පෞද්ගලික එකෙනාගේ බල උවමනාව වෙනුවෙන් තාමත් හැසිරෙනවා කියලා මට පේනවා. තාමත් මේගොල්ලන්ට ඒ පිළිබඳව තාමත් අපිට කියනවා සමහරු මීගමුව මහනගර සභාවේ ලයිට් තියෙනවා තාම ලයිට් ගන්න අපිට හම්බෙන්නේ නැහැ කියලා. එහෙම වැඩපිළිවෙලක් නැහැ කියලා. එහෙව් කණ්ඩායමක් එක්කද අපි මේ ගමනේ යන්නේ කියලා මට එක වෙලාවකට විචිකිච්ඡාවක් ඇති වෙනවා. ඒක නිසා මම තමුන්වන්සලාගෙන් ඉල්ලනවා මේ ජනතාව වෙනුවෙන් පෙනී හිටින්න. ජනතාවගේ යටිතල පහසුකම් වෙනුවෙන් පෙනී හිටින්න. වුවමනාවන් වෙනුවෙන් පෙනී හිටින්න. අපි වගේ කවුරු හරි මේ තුල ඉන්නවනම් ලොකු දෙයක්. ඒකට අපිට අවස්ථාවක් සලසලා දෙන්න.